අයිබෝවන් පුතේ දවස් 3කින් කොරියන් භාෂාව ලියන්න කියවන්න කතා කරන්න උගන්වන කොරියන් මැජික් නොමිලේ පන්තියත් එක්කයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ. දැන් මේ ඔන්ලයින් ක්ලාස් එකේ දවස් 3කින් කොරියන් භාෂාව ලියන්න කියවන්න කතා කරන්න උගන්වනවා කිව්වහම මම දන්නවා දැන් ගොඩක් දරුවෝ ඇත්තටම පුදුමයෙන් ඉන්නේ. මේක ඇත්තටම දවස් 3කින් කොරියන් වගේ භාෂාවක් ලියන්න කියවන්න කතා කරන්න පුළුවන් වේද මේ සර් කියන විදිහට? ඇත්තටම අනිවාර්යයෙන්ම පුළුවන් පුතේ. මේ ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් මේ ඔන්ලයින් ක්ලාස් එක ඔයාගේ ජීවිතේ අමතක නොවන පන්තියක් කරන එක කරනවාමයි. ඒත් එක්කම මේ වෙනකොට අපේ පන්තියත් එක්ක ගොඩාක් දෙනෙක් ඉතාමත්ම ආසාවෙන් ගොඩක් ආදරෙන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා මගේ පන්තියට නෙමෙයි ඔයාගේ පන්තියට. ඇයි මේක ඔයාගේ පන්තිය කියලා කියන්නේ? මේ දවස් 3 අවසානයේදී මේ පන්තියේ උපරිම ප්‍රතිඵලය ගන්නෙ, උපරිම ප්‍රයෝජනය ගන්නෙ මම නෙමෙයි ඔයා. ඔයාට තමයි අර මාස ගාණක් ඉගෙනගෙන සමහරුන්ට කියවන්න, ලියන්න, කතා කරන්න බැරි කොරියන් භාෂාව දවස් 3න් ඉගෙන ගන්නේ ඔයා. හොඳයි පුතේ. මෙතනින් ඉස්සරහට ඔයාගේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ කොරියානු භාෂා ගුරුවරයා විදිහට වැඩ කටයුතු කරන මම මදුෂ් ජයසේකර. මම වසර ගණනාවක් පුරාවට මේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න දරුදරියන්ගේ කොරියානු සිහින සැබෑ කරන්නට පාර පෙන්වමින් ඉන්නවා. අපේ සාමාන්‍ය පන්ති පැවැත්වෙන්නේ ගම්පහ, බියගම, බලංගොඩ වගේ ප්‍රදේශවල. නමුත් මේ වෙනකොට සියලුම පන්ති ඔන්ලයින් හරහා තමයි සිද්ධ කෙරෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙකුගේ ඉල්ලීමක් තිබුණා, සර් මේ අපිට ෆ්‍රී ක්ලාස් එකක් කරන්නකෝ. අපි කොරියන් ඉගෙන ගන්න ආසයි. කොරියන් අමාරුද දන්නේ නැහැ නේද? මොන වගේද කොරියන් භාෂාව? ඔය වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් ළමයි අපෙන් අහනවා. ඉතින් ඒකට උත්තරයක් විදිහට අපි මේ දවස් 3කින් කොරියන් භාෂාව ලියන්න, කියවන්න, කතා කරන්න උගන්වන කොරියන් මැජික් ක්ලාස් එක සංවිධානය කරන්න හිතුවා. එතකොට මේ දවස් 3කින් මේ වැඩේ කරනවා කිව්වහමත් සමහරු hina වෙනවා. මේක දවස් 3කින් පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්. හොඳට මතක තියාගන්න, ඔයා දැන් මේ පන්තියට එනකොටත් සමහර අය ඔයාට hina වෙන්නේ නැති ඕක කොහොමද දවස් 3කින් කරන්න? අපි මාස ගාණක් තිස්සේ ඕක දඟලුවා ඉගෙන ගන්න. ඒත් බැරි වුණා. කොහෙද අනේ දවස් 3කින් කරන්නේ? එහෙම කියලා. හැබැයි පුතේ ඔයාට hina වෙච්ච අයට ඔයා hina වෙන්න බලාගෙන ඉන්න. මේ දවස් 3 ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාට කොරියන් භාෂාව ලියන්න, කියවන්න, කතා කරන්න පුරුදු කරවන එක කරනවා. මේ වෙනකොට මේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක ලංකාව වගේම ලංකාවෙන් පිටත ඉන්න දරුවොත් එකතු වෙලා ඉන්නවා. ළමයි දසදහසකටත් අධික සංඛ්‍යාවක් අපේ පන්තියත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙකුටම අපි කියන්නේ එකම එක දෙයයි. අපි වෙනවා එකම එක පොරොන්දුවක්. මේ දවස් 3 කියන විදිහට වැඩ ටික කරොත්, මදුෂ් එක්ක මේ දවස් 3 ගත කරොත් අනිවාර්යෙන්ම ඔයාට කොරියන් භාෂාව ලියන්න, කියවන්න, කතා කරන්න පුරුදු කරන එක කරනවාමයි. හොඳයි පුතේ. එහෙනම් දැන් අපි යමු අපේ පන්තියට. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ භාෂාවක් නේ. දැන් එකපාරට මම ඔයාට කොරියන් භාෂාව මෙන්න මෙහෙමයි කියලා ලියා ගන්න දුන්නට මේ ප්‍රතිඵලය එහෙම ගන්න බෑ. මේක ඉගෙන ගන්න පුතේ අංක 1ට ඔයා සුදුසු කෙනෙක් වෙන්න ඕනි. සර් මොනවද දන්නේ නේද පන්තියට ඉන්න තියෙන සුදුසුකම්? මට නම් එච්චර සුදුසුකම් ටිකක් නැහැ සර්. මම මෙන්න මේ තරමට ඉගෙනගෙන තියෙන්නේ. මට නම් සර් මෙන්න මේව සුදුසුකම් තියෙනවා. ඔහොමම දැන් කෙනා කියන්න පුළුවන්. පුතේ මේක ඉගෙන ගන්න ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් මම අහන්නේ නැහැ. ඔයා මොන කෙනෙක් වුණත්, ඉස්කෝලේ යන කෙනෙක් වෙන්න පුළුවන්, රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් මට කමක් නැහැ. ඔයාගේ කිසිම අධ්‍යාපන සුදුසුකමක්, O level, A level, ශිෂ්‍යත්ව පාස්ද, ඩිග්‍රී එකක් තියෙනවද, මොන කැම්පස් එකේද කිසිම එකක් මට වැඩක් නැහැ. එකම එක දෙයයි මට ඕනි. ඔයාට මේක ඉගෙන ගන්න ඌමනාව. මේක ඉගෙන ගන්න ඕනිද? ඕනි නම් අන්න එච්චරයි. මේක ඉගෙන ගන්න උනන්දුවයි උත්සාහයයි විතරයි වගේ මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ මේ දෙක තියෙනවා නම් වෙන කිසිම දෙයක් මට වැඩක් නැහැ.
වා මොන ආගමේ කෙනෙක්ද මොන භාෂාව කතා කරන කෙනෙක්ද කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට මේක පුළුවන්. වයස අවුරුදු පුංචි දරුවන්ගේ ඉඳන් මොන්ටිසෝරි යන බබාලගේ ඉඳන් ආච්චිලා සීයලා දක්වා මේක ඔන්ලයින් ක්ලාස් එකක් නිසා ගෙදර වාඩි වෙලා මේ පන්තියට ඇවිල්ලා ඉන්න. මොකද පුදුමයිනේ. දවස් 3කින් මෙහෙම භාෂාවක් කියලා ආච්චිලා සීයලා ඒ ජීවත් වෙලා තියෙන අවුරුදු ගානෙවත් අහලා නැහැ. මෙහෙම දෙයක් කරනවා කියලා. ඒ නිසා ඒක බලන්නම වාඩි වෙලා ඉන්නවා. සමහර වෙලාවට අම්මලා තාත්තලාත් වාඩි වෙලා ඉන්නවා. ගෙදර නංගි ඉන්නවා නම් අයියා අක්කත් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඔය හැම කෙනෙක්ම වාඩි වෙලා ඉන්න. ඔයාගේ ගෙදර තාම එහෙම නැත්තම් ගෙදර ඉන්න හැමෝමම හරි කමක් නැහැ. මේ පන්තිය ඉස්සරහා වාඩි කරවගෙන පන්තිය බලන්න ඒ හැමෝටම කොරියන් භාෂාව පුළුවන් වෙනවා. හරි. දැන් පුතේ මේ පළවෙනි දේ ඔයාට වෙන කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. එකම සුදුසුකම ඔයාට උනන්දුවයි උත්සාහයයි තියෙනවා නම් අන්න එච්චරයි. දැන් ඒක තියෙනවනේ හොඳටම උපරිමයටම ඒක තියෙනවා. දෙවෙනි කාරණාව තමයි භාෂාවක් ඉගෙන ගන්න යද්දි පුතේ මේ භාෂාවක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. දැන් මොනවා වුණත් විෂයක් නේද? දැන් සමහර අය විෂයක් ඉගෙන ගන්නකොට හිතේ පොඩි බයක් තියෙනවා. සර් මට මේ අර ගණන් පුළුවන් විද්‍යාව නම් ටිකක් අමාරුයි. එතකොට මට අර විෂය පුළුවන් මේ විෂය බෑ. මට මේ පට්ටට නැටුම් පුළුවන් මේ චිත්‍ර අඳින්න නම් බෑ මෙලෝ දෙයක් වෙයි. චිත්‍ර විෂය පොඩ්ඩක් අමාරුයි. ඔයගේ කියනවා. හැබැයි පුතේ නිකන් හිතලා දැන් එහෙම දක්ෂ අයත් අදක්ෂ අයත් ඉන්න පුළුවන්. හරිද? ගණිතයට කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන්, තව කෙනෙක් අදක්ෂ වෙන්න පුළුවන්. විද්‍යාවට කෙනෙක් ගොඩාක් දක්ෂ වෙන්න පුළුවන්, තවත් කෙනෙක් ඒකට අදක්ෂ වෙන්න පුළුවන්. හැබැයි නිකන් හිතලා බලන්න මේ භාෂාවක් වගේ දෙයක් මොකටද හදලා තියෙන්නේ පුතේ? භාෂාවක් මොකටද හදලා තියෙන්නේ? දැන් මගේ හිතේ තියෙන දේ මම මේ ඔයාට කියන්නේ පටපට ගාලා මොකකින්ද? භාෂාවකින්නේ නේද? අපේ හිතේ තියෙන දෙයක් තවත් කෙනෙකුට කියන්න තමයි අපිට භාෂාවක් ඕනි වෙන්නේ. ඉතින් එතකොට පුතේ භාෂාවක් හදලා තියෙන්නේ මට විතරක් පුළුවන් වෙන්නද? මම විතරයි භාෂාවට දක්ෂ. ඔයා භාෂාවට දක්ෂ නැහැ. හරි. සමාජයේ ඉන්න එක්කෙනෙක් විතරයි භාෂාවට දක්ෂ, අනිත් අය භාෂාවට දක්ෂ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ මිනිහට විතරක් තනියෙන් කතා කරගන්න වෙන්නේ. පුතේ භාෂාවක් හදලා තියෙන්නේ කෙනෙකුට පුළුවන් වෙන්නත් තවත් කෙනෙකුට බැරි වෙන්නත් නෙමෙයි. එහෙම වුණොත් ඒක භාෂාවක් වෙන්නේ නැහැ නේ. භාෂාවක් හදලා තියෙන්නේ සමස්ත මානව වර්ගයාටම තමන්ගේ අදහස් මොකක් කරන්නද? මේ භාෂාව හරහා ප්‍රකාශ කරගන්න පුළුවන් වෙන විදිහට. ඕනම කෙනෙකුට භාෂාවක් පුළුවන්. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, හරි. එතකොට මොන රැකියාව කරන කෙනෙක් වුණත් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, හොරෙක් වෙන්න පුළුවන්, මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් භාෂාවක් බැරි වෙන්නේ ඕනම කෙනෙකුට පුළුවන්. නේද? අද වෙනකොට මේ සමහර අර පොඩ්ඩක් පුහුණු කරලා ගත්තාම සත්තු බවා කතා කරනවානේ පුතේ. නම් භාෂාවක් කියලා කියන්නේ එහෙම කෙනෙක් දක්ෂ වෙන්න තව කෙනෙක් අදක්ෂ වෙන දෙයක් නෙමෙයි. ඔයා අද ආවේ මේ පන්තියට මට මේක කරන්න පුළුවන් වෙයිද නැහැ මේකවත් කරලා බලනවා. අර කෝස් එකට ගියා මේ කෝස් එකට ගියා අරව ඉගෙන ගත්තා මේව ඉගෙන ගත්තා. දැන් අන්තිමට මෙන්න මේකවත් කරලා බලනවා. ඒ හැම එකම මට අමාරුයි. මේකවත් ලේසි වෙයිද දන්නේ නැහැ. සමහර විට අමාරුයි. ඔහොම හිතාගෙන ඉන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තකට විසිට කරලා දාන්න. මේක කෙනෙක්ට පුළුවන් වෙන තව කෙනෙක්ට බැරි වෙන දෙයක් නෙමෙයි. සමහරව හිතනවා අනේ අනිත් ළමයි නම් දවස් 3න් අල්ලගනි මට පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. නෑ පුතේ ඔයා කවුරු වුණත් මේ පන්තියේ ඉන්න හැම ළමයෙක්ම 10000ක් ළමයි ඉන්නවනම් පන්තියේ 10000ම මේ දවස් 3 මම මේ කියන ටික කරනවා. මම මේ කියන ප්‍රතිඵලය ගන්න ඕනේ. ඒ නිසා කාටවත් කෙනෙකුට පුළුවන් වෙන්නත් තව කෙනෙකුට බැරි වෙන්නත් නෙමෙයි. මේක තියෙන්නේ හැම කෙනෙක්ටම පුළුවන්. දෙවනි කාරණාව විදිහට හිතේ තියෙන බය අයින් කරන්න මේක අමාරු විෂයක් වෙයි කියලා. පැහැදිලිද? ඔන්න ඔය දෙක අයින් කරලා දැන් අපි යමු මේ කොරියන් භාෂාව ඉගෙන ගන්න. කොරියන් භාෂාව මොන භාෂාවක් ඉගෙන ගත්තත් ඒ භාෂාව අපි මුලින්ම මොකද්ද ඉගෙන ගන්නේ? භාෂාවක මොනවද ඉගෙන ගන්නේ? හෝඩියන ඉගෙන ගන්න නේද? භාෂාවක හෝඩිය තමයි ඉගෙන ගන්නේ. එතකොට මේ කොරියන් භාෂාවේ කොරියන් හෝඩියේ අකුරු කීයක් තියෙනවද? කොරියන් හෝඩියට මොකක්ද කියන්නේ? අපි බලමු. පුතේ කොරියන් හෝඩියට කියන්නේ හන්ගල් කියලා. මොකද්ද කොරියන් හෝඩියට කියන්නේ? හන්ගල්. එතකොට මේ හන්ගල් කියන කොරියන් හෝඩියේ
අකුරු තියෙනවා පුතේ අකුරු 40ක්. අකුරු කීයක් තියෙනවද? අකුරු 40ක් තියෙනවා. මේ අකුරු 40 තමයි අපි ඉගෙන ගන්නෙ. හරි. එතකොට මේ තියෙන අකුරු 40 පුතේ කොටස් 4කට බෙදෙනවා. හරිද? සිංහල භාෂාවේ වගේ සිංහල වල තියෙනවා නේද අර ව්‍යංජන අකුරු ස්වර අකුරු ඒ වගේ. කොරියන් භාෂාවේ කොරියන් හෝඩියේ මේවා කොටස් වලට බෙදෙනවා. මොනවද දන්නවද? මූලික ස්වර අකුරු 10ක් තියෙනවා. ඊළඟට මූලික ව්‍යංජන අකුරු තියෙනවා කීයද? 14ක් තියෙනවා. මූලික ස්වර අකුරු 10යි මූලික ව්‍යංජන 14යි. සංයුක්ත ස්වර අකුරු 11යි සංයුක්ත ව්‍යංජන අකුරු 5යි. හරිද? ඔන්න ඔය ටික තමයි මේ කොරියානු හෝඩියේ අකුරු 40. කොරියානු හෝඩියට මොකද්ද කියන්නේ කොරියන් භාෂාවේ? කොරියානු හෝඩියට කියන්නේ හන්ගල් කියලා. මොකද්ද කොරියන් හෝඩියට කියන්නේ? හන්ගල් කියලා. ඔන්න එහෙනම් දැන් ඔයා මේ හන්ගල් කියන කොරියානු හෝඩියේ මේ අකුරු ටික දන්නවා. දැන් මේ හන්ගල් කියන එක කොරියන් භාෂාවෙනුත් බෝඩ් එකේ තියෙනවා. සමහරු මේක ලියපු ගමන් දඟලනවා මේක මේ කොහොමද මේක මේ අපි මතක තියාගන්නේ මේ අකුරු ටික මතක තියාගන්න කියලා. සමහරුන්ට මේක ලියා ගන්නත් ටිකක් අමාරුයි. උදේ කිසි දෙයකට කලබල වෙන්න එපා. සමහරු මේක දැකපු ගමන් ඔන්න වැඩේ අතෑරලා ඉවරයි. බුද්ධ අම්මෝ මේ පේන්නේ හන්ගල් කියන මාතෘකාවම ලියා ගන්න බැරි කොට කොහෙන්ද මේ කොරියන් භාෂාව ලියන්නේ කොහෙද? කොහොම හිතනවා? පුතේ බය වෙන්න එපා කිසි දෙයකට. ඔයාට අනිවාර්යෙන් පුළුවන් මේක මේ තියෙන හන්ගල් කියලා මේ අද දැන් මම මුලින්ම පෙන්නුවානේ. මේක මේ දවස් 3 ඉවර වෙලා මම කියද්දි පුතේ හන්ගල් කියලා ලියන්න කියලා මේක දැක්කට නෙමෙයි. ඔයාට තනියෙන් හිතෙන් හදලා ලියන්න පුළුවන් වෙනවා මේ වචනේ. ඒ නිසා බය වෙන්න එපා. මේක අද දවසේ ඔයාට ලියා ගන්න ටිකක් අපහසුයි නම් සිංහලෙන් විතරක් හන්ගල් කියලා ලියාගෙන මේ කොරියන් භාෂාවේ අකුරු කොටස් 4 මොනවද කියලා ලියා ගන්න. හොඳයි පුතේ. දැන් කොරියන් භාෂාවේ අකුරු හෝඩියට මොකද්ද කියන්නේ? අකුරු කොටස් මොනවද තියෙන්නේ? ඔක්කොම ඉගෙන ගත්තා. දැන් සමහරු බය වෙනවා මේ අකුරු කියලා කියපු ගමන් කොරියන්, චීන, ජපාන අකුරු කියපු ගමන් මෙන්න මේ වගේ ටිකක් තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. හරිද? ඒතකොට බය වෙනවා බුදුහාමුදුරුවෝ මේ වගේ අකුරු ලියන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා. නෑ කිසි දෙයකට බය වෙන්න එපා. හරිම සරලයි පුතේ. මේ සංකීර්ණ අර චිත්‍ර වඳිනවා වගේ අකුරු ලියන්න නෑ කොරියන් භාෂාව. ඔයාට පුළුවන් නම් මෙන්න මේ වගේ ටිකක් දිග ඉරක් අඳින්න පුළුවන් නම් ඒත් එක මේ වගේ පොඩි කෙටි ඉරක් අඳින්න පුළුවන් නම් සහ තව මේ වගේ රවුමක් අඳින්න පුළුවන් නම් කොරියන් භාෂාවේ ඕනම අකුරක් ලියන්න පුළුවන්. දැන් මේක බැරි කවුරු හරි කෙනෙක් ඉන්නවද? නෑනේ. අර චූටි බබෙක්ට දුන්නත් මේක නම් අතී බලාගෙන. ඒ නිසා කොරියන් භාෂාව ඕනම අකුරක් වලට ලියන්න පුළුවන්. අපි බලමු මුල ඉඳන් කොරියන් අකුරු මොනවද කියලා. ඔන්න පුතේ දැන් අපි මුලින්ම ඉගෙන ගන්න හදන්නේ කොරියන් භාෂාවේ මූලික ස්වර අකුරු. මූලික ස්වර අකුරු 10ක් තියෙනවානේ. අපි බලමු මුල ඉඳන් මොනවද කොරියන් භාෂාවේ මූලික ස්වර අකුරු කියලා. බලන්න පළවෙනි අකුර ආ. මොකක්ද අකුර? ආ. මේ අකුර උච්චාරණය කරන්නේ ආ කියලා. ඊළඟ අකුර බලන්න. මොකද්ද? යා. මොකක්ද අකුර? යා. පළවෙනි අකුර මොකද්ද? ආ. ඊළඟ අකුර මොකද්ද? යා. දැන් පුතේ මේක ලියා ගන්න කලබල වෙන්න එපා. ඔයාලට ලියා ගන්න වෙලාව දෙන්නම්. මුලින්ම මේ අකුර චුට්ටක් බලලා ඉන්න. ආ යා. ඊළඟ අකුර බලන්න. ඕ. මොකද්ද? ඕ. ඊළඟ එක යෝ. මොකද්ද? යෝ.
දැන් අපි මේ අකුරු හතරම කියමු. ආ යා ඕ යෝ. තව එකපාරක් කියන්න. ආ යා ඕ යෝ. හරි ලේසි. එකම එකපාරක් කියමු තව. ආ යා ඕ යෝ. හොඳයි පුතේ. අපි දැන් යමු කොරියන් භාෂාවේ මූලික ස්වර අකුරු වල ඊළඟ අකුරු හතර මොනවද කියලා බලන්න. බලන්න පළවෙනි අකුර. ඕ. මොකක්ද අකුර? ඕ. ඊළඟ එක බලන්න මොකක්ද කියලා. යෝ. මොකක්ද අකුර? යෝ. ඕ යෝ. හරි. ඔන්න දැන් මේ අකුරු දෙක දන්නවා. මොකද්ද? ඕ යෝ. මේ අකුරු මොන අතරද තියෙන්නේ පොඩ්ඩක් බලන්න. තිරස් අතර හරහටනේ. ඒකත් පොඩ්ඩක් ස්වරූපේ මතක තියාගන්න. ඕ යෝ. ඊළඟ අකුරු බලන්න. මේ ඕ අකුර ඊළඟ එක. ඊට පස්සේ මොකක්ද තියෙන අකුරු බලන්න. ඕ ඊළඟට යෝ ආව. ඊට පස්සේ අකුරු ඔන්න බලන්න. ඌ. මොකක්ද අකුර? ඌ. මොකද්ද? ඌ. ඊට පස්සේ අකුර අපි බලමු. මොකද්ද? යූ. දැන් බලන්න පුතේ අකුරු හතර කියන්න බලන්න. ඕ යෝ ඌ යූ. තව එකපාරක් කියමු. ඕ යෝ ඌ යූ. හරි. දැන් පුතේ අවසාන අකුරු දෙක කියන්න බලන්න. දැන් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් අකුරක්ද කියලා. මේකත් කොරියන් භාෂාවේ අකුරක් තමයි. හරි පොඩි ඉරක් විතරයි තියෙන්නේ නේ. මේක මොකද්ද? ඊළඟට අවසාන අකුර කෙලින් අතර නිකන් ඉරට්ටක් වගේ තියෙන මතක තියාගන්න ලේසි එහෙම. ඉරට්ටක් වගේ කෙලින් අතර තියෙනවා මොකද්ද? ඊ. මොකද්ද අකුර? ඊ. ඔන්න දැන් ඔයා කොරියන් භාෂාවේ සියලුම අකුරු ටික ඉගෙනගෙන ඉවරයි. හරි. දැන් පුතේ අපි එකපාරක් මේ අකුරු ටික කියමු. ආ. නැවත වතාවක් කියමු. ආ. යා. තවත් වතාවක් කියන්න. යා. ඕ. නැවත කියන්න. ඕ. යෝ. නැවතත් යෝ. ඕ. ටිකක් ඇදිලා ශබ්ද වෙනවා. ඕ. ඊළඟට යෝ. නැවත කියමු. යෝ. ඌ. ඌ. යූ. යූ. ඊ. දැන් හොඳට බලන්න පුතේ මෙන්න මේ අකුරු වලින් ආ අකුර සහ අකුර මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. සිංහලෙන් ලියද්දී අයන්නම ලිව්වට මේ අකුර උච්චාරණය වෙන්නේ ආ. හයිත් කියන්න ශබ්දය ආ. මෙන්න මේ අකුර උච්චාරණය වෙන්නේ මොකක්ද? ලොකු වෙනසක් තියෙනවා අකුරු දෙකේ. මේ අකුර ආ විදිහටත් මේ අකුර විදිහටත් උච්චාරණය වෙනවා. දැන් කියන්න බලන්න උච්චාරණ ශබ්ද දෙක. ආ නැවත වතාවක් කියන්න. ආ දැන් බලන්න පුතේ ඔයා මූලික ස්වර අකුරු 10 ඉගෙන ගත්තනේ. දැන් ඔයා හිතනවා ඇති ඔයාට පාඩම් කරගන්න ඔන්න දැන් අකුරු 10ක් තියෙනවා කියලා. ඇත්තටම බැලුවොත් ඔයාට අකුරු 10ක් නෑ පාඩම් කරගන්න.
දැන් සර් ඉගෙනන්න ඕනේ අකුරු 10ක්. කොහොමද දැන් සර්ම කියන්නේ මේ අකුරු 10ක් නැහැ කියලා. කොහොම හිතනවා ඇති. නෑ පුතේ මං ඔයාට දැන් පොඩි මැජික් එකක් පෙන්වන්න හදන්නේ. බලන්න මං ගාව තියෙනවා මෙන්න කොරියන් අකුරක්. මේ දැන් ඔයා ඉගෙන ගත්ත කොරියන් අකුරක්. පැහැදිලි නේද? ඔන්න බලන්න මම මේ පෙන්වන්න හදන මැජික් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ කොරියන් අකුර. මේ අකුර මොකක්ද? ඔයා දැන් ඉගෙන ගත්තා. ආ. මොකක්ද අකුර? ආ. මම මේ අකුරෙන්ම ඔයාට තව අකුරු ටිකක් මවලා පෙන්වන්න හදන්නේ. හොඳට බලන්න. මේ අකුර ආනි. මේක මම මේ අකුරම මෙන්න මේ පැත්තට හරවනවා. දැන් මොකක්ද හැදුනේ? දැන් හැදුනා ඕ. මොකක්ද අකුර? ඕ. මේ අකුරම මම මේ පැත්තට හරවනවා. දැන් මොකක්ද හැදුනේ? ඕ. ඕ. මේ අකුරම මම මේ පැත්තට හරවනවා. දැන් මොකක්ද? ඌ. දැන් ඔයාලට පැහැදිලිද? හරියට බැලුවොත් එකම අකුර මේ පැත්ත වෙනස් වෙලා අකුරු 4ක් හැදුනා. පැහැදිලි නේද? ආ ඕ ඕ ඌ. දැන් බලන්න ඊළඟ එක. මෙන්න මංගාව තියෙනවා තව අකුරක්. මොකද්ද මේක? යා. මේක මම මේ පැත්තට හරවනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? යෝ. මේක මම මේ පැත්තට හරවනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? යෝ. මේක මම මේ පැත්තට හරවනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? යු. දැන් බලන්නකෝ. යා යෝ යෝ යු. දැන් අක්ෂර රූප දෙකකින් අකුරු 8ක් අපි නිර්මාණය කරගෙන ඉවරයි. හරියට බැලුවොත් මේ හැඩතල දෙකනේ තියෙන්නේ. ඒක එහෙට මෙහෙට මාරු වෙලා තමයි මේ අකුරු හැදිලා තියෙන්නේ. අවසාන එක ලේසිම අකුර බලන්න මේ අතට තියෙනවා. මොකද්ද? ඒක මේ අතට හැරෙනවා. ඊ. දැන් ඔයාලට තේරෙනවද? අකුරු 10ක් කියලා ලොකුවට හිතන්න තරම් දෙයක් මේකේ නෑ. අක්ෂර රූප හැඩතල අකුරක් කියලා කියන්නේ හැඩතලයක්නේ. මේ අක්ෂර රූප 3යි මෙතන තියෙන්නේ. ඒ 3 එහෙට මෙහෙට මාරු වෙලා තමයි මේ අකුරු 10ක් හැදෙන්නේ. දැන් පැහැදිලි නේද පුතේ? හරියට බැලුවොත් ඔයාට මේ පොඩි රටාවක් තියෙන්නේ අල්ලගන්න. හරි පුංචි දෙයක් තියෙන්නේ. කොරියන් භාෂාව කියලා කියන්නේ ගොඩක් ලේසි භාෂාවක් කියලා දැන් ඔයාටම තේරෙනවා ඇති. තේරෙනව නේද? හරියට මේක පිළිවෙලට අල්ලගෙන යන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ ක්ලාස් එකෙන් ඔයාගේ වැඩේ ගොඩ දාගන්න. ඉතින් ලේසිද බලන්නකො මූලික ස්වර අකුරු 10 නේද? ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් දැන් ඔයාට. හරි පුතේ. දැන් හරිස නියමයිනේ දෙන්නම්කො දැන් වැඩේ මේ කොරියන් මූලික ස්වර අකුරු 10 මට දැන් මේ කටපාඩමින් පුළුවන් කියලා ඔන්න බලාගෙන ඉන්නවා. හැබැයි පුතේ දැන් ඔයාට ඔය අකුරු 10 ඔහොම ඉගෙන ගත්තට ඕවා ඔහොමම ලියන්න අවසර නැහැ. ඒ මොකක්ද ඒ කුණු හරපේ? දැන් මම මේ මෙච්චර මේ පාඩම් කරගත්ත මේව දැන් මෙහෙම ලියන්න බැරිද? නෑ නෑ පුතේ ලියන්න පුළුවන්. හැබැයි ඔය අකුරු ලියන්න ඕනි තව පොඩි කොටසක් එක එකතු කරලා. ඒ මොකක්ද දන්නවද? ඔය කොරියන් භාෂාවේ දැන් අපි ඉගෙනගත්තු අකුරු ටික ලියද්දී ලියවෙන්න ඕනි මෙන්න මේ අකුරත් එක්ක. මොකද්ද මේ අකුර? බිඳුව. බිඳුව මේක අර සිංහලෙන් පුතේ ලංකා කියලා අපි කියන්නේ. ලංකා කියන එකේ ලයන්නයි කායන්න අයින් කරොත් අපි මැලි ඉතුරු වෙන කියලා. ශබ්දේ. අර සිංහල වල තියෙන බිඳුව ශබ්දේ. ඒකම තමයි කොරියන් වලත් මේක කියන්නේ. බලන්න කොච්චර ලේසිද නේ? සිංහලෙනුත් කොරියන් වලිනුත් ඔය දැන් අපි කලින් ඉගෙන ගත්ත ස්වර අකුරු 10
කොරියන් භාෂාවේ කොතන යෙදුනොත් තනියෙන් තියෙන්නේ නැහැ පුතේ. මොකක් එක්කද තියෙන්නේ? මෙන්න මේ ං ව්‍යංජනයත් එක්ක. ඔකට පොඩි හේතුවක් තියෙනවා. කොරියන් භාෂාවේ අකුරක් තියෙනකොට ව්‍යංජනයකුයි ස්වරයකුයි එකට එකතු වෙලා හැදිලා තියෙන්න ඕනි කියලා ඔහොම එකක් තියෙනවා. ඒක එහෙම ලොකුවට ඔයා දැනගන්න අවශ්‍ය නැහැ. ඔයා මතක තියාගන්න. මේ ස්වර අකුරු වල තනි උච්චාරණය, මේ ස්වර අකුරු වල ආවේනික උච්චාරණය කියවෙන හැම තැනකදීම මේ අපි දැන් ඉගෙනගත්තු ස්වර අකුරු 10 තියෙන්නේ මෙන්න මේ ං ව්‍යංජනයත් එක්ක. ඒතර කොහොමද මේ ං ව්‍යංජනයත් එක්ක මේ ස්වර අකුරු අපි දාන්නේ? පුතේ කෙලින් අතර තියෙන ස්වරවලට ං ව්‍යංජනේ දාන්නේ ඉස්සරහින්. කොහෙන්ද දාන්නේ? ඉදිරියෙන්. ඔයාලට පේන්න තියෙනවා මෙන්න කෙලින් අතර තියෙන අකුරු පහක්. මේ අකුරු පහටම මේක කොහෙන්ද දාන්නේ? ඉස්සරහින්. දැන් අපි කෙලින් අතර සිරස් අතර මොන හරි දෙයක් තියන්න වුණොත් ඒක අපි කොහොමද ඉස්සරහින් තියන්න වෙන්නේ නේ. එහෙනම් කෙලින් අතර තියෙන අකුරු වලට ං ව්‍යංජනේ දාන්නේ කොහෙන්ද? ඉස්සරහින්. දැන් කියන්න බලන්න. කියද්දී කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. කලින් පාඩම් කරගත්තු විදිහමයි ං ව්‍යංජනේ දාන්නේ නිකන් සංකේතාත්මකව. නිකන් හිතන්න අර අංක එකට ඉස්සරහින් බිඳුවක් දැම්මට එකේ වෙනසක් වෙනවද? නෑ, එක එකමයිනේ. ඒ වගේ තමයි මේ අකුරු ඉස්සරහින් බිඳුවක් ආවට මේ ස්වර අකුරුත් එක්ක ං ව්‍යංජනේ එකතු වුණාට කිසිම අගයේ වෙනසක් වෙන්නේ නෑ. අකුරු වල උච්චාරණයේ වෙනසක් වෙන්නේ නෑ. දැන් කියන්න බලන්න. ආ යා ඕ යෝ ඊ. දැන් ඊ අකුරක් කෙලින්න දින නිසා ඒකටත් ඉස්සරහින් තමයි දාන්නේ. එතකොට කොතනක හරි මේ අකුරු ලියවෙනවා නම් ලියන්න ඕනේ අනිවාර්යෙන්ම මොකක් එක්කද? ං ව්‍යංජනයත් එක්කමයි. තනියෙන් ලියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒ අකුරේ ආවේනික උච්චාරණය එනවනම් අනිවාර්යෙන් ලියන්නේ ං ව්‍යංජනයත් එක්කමයි. ආ කියලා ලියනකොට මේ බිඳුවත් එක්ක, යා කියලා ලියනකොට බිඳුවත් එක්ක ලියන්න ඕනේ. ඊට පස්සේ ඕ කියන શબ્දේ ලියන්න ඕනොත් බිඳුවත් එක්ක. යෝ කියන શબ્ද ලියන්න ඕනොත් බිඳුවත් එක්ක. ඊ කියන શબ્ද ලියන්න ඕනොත් ඒත් බිඳුවත් එක්ක. දැන් මේ කෙලින් අතර තියෙන ස්වර අකුරු වලට ං ව්‍යංජනයේ යෙදෙන විදිහනේ අපි කතා කරන්නේ. අපි දැන් ඊළඟට බලමු හරහට තිරස් අතර තියෙන ස්වර අකුරු වලට ං ව්‍යංජනේ කොහොමද එකතු වෙන්නේ කියලා. බලන්න. තිරස් අතර තියෙන අකුරු වලට ං ව්‍යංජනේ එකතු වෙන්නේ හරහට තියෙන දෙයක මොනවා හරි දෙයක් අපිට තියන්න වුණොත් පුතේ කොහෙන්ද අපි මේක තියන්නේ? උඩින් නේද? අන්න ඒ වගේ තිරස් අතර තියෙන අකුරු වලට ං ව්‍යංජනේ යොදන්නේ කොහෙන්ද? ඉහළින්. උඩින් තමයි දාන්නේ. දැන් බලන්න මේ අකුරු ටික තිරස් අතර තියෙන නිසා ං ව්‍යංජනේ දානවා උඩින්. ඒත් අකුරු වල කිසිම වෙනසක් වෙන්නේ නෑ උච්චාරණයේ. දැන් කියන්න බලන්න. ඕ යෝ ඌ යු තිරස් අතර තියෙන අකුරු වලට උඩින් දැම්මා කිසිම වෙනසක් නෑ. ඒ උච්චාරණයමයි. තේරුණා නේද? දැන් එහෙනම් ඔයා දන්නවා මේ ස්වර අකුරු අපි ස්වර අකුරු 10 ඉගෙන ගත්තා. ඒවා තනියෙන් යොදන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා. ඒවා යොදන්නේ මොකක් එක්කද? ං ව්‍යංජනයත් එක්ක කියලා ඉගෙන ගත්තා. කෙලින් අතර තියෙන ඒවට කොහෙන්ද ං ව්‍යංජනේ දාන්නේ? ඉස්සරහෙන්. හරහට තියෙන ඒවට කොහෙන්ද දාන්නේ? උඩින්. හරි සරලයි. දැන් ඔයා විශ්වාස කරනවද? මේ පන්තිය පටන් අරගෙන පොඩි වෙලාවයි ගත වෙලා ගියේ. ඔයාට පුළුවන් පුතේ දැම්මම කොරියන් වචන තනියෙන් ලියන්න. බලමුද පුළුවන්ද කියලා. ඔන්න මම සිංහල උච්චාරණය දෙනවා සිංහල අකුරෙන් වචනෙත් එක්ක. ඔයා ඒක කොරියන් අකුරෙන් ලියන්න ඕනේ. අපි බලමු පුළුවන්ද කියලා. try එකක් දෙමු. ඔන්න පොඩි ගේම් එකක්. අපි බලමු ඔයා හරියට මේක ලියනවද නැද්ද කියලා. හැබැයි දැන් මේක ලියද්දී මේ වෙනකන් ඉගෙන ගත්ත සියලුම දේවල් මතක තියෙන්න ඕනේ. මොනවද? මූලික ස්වර අකුරු 10. ආ යා ඕ යෝ ඌ යු ඊ. ඒ ස්වර අකුරු 10 වචනවල ලියද්දී තනියෙන් ලියන්නේ නැහැ. මොකක් එක්කද? ං ව්‍යංජනයත් එක්ක ලියන්නේ. ඔය ටික මතක තියාගෙන මේක පොඩ්ඩක් try කරන්න ලියන්න. ඔන්න අපි බලමු. පළවෙනි වචනේ ආ ඊ කියලා කියන්නේ දරුවා. දැන් පුතේ ඔයාගේ පොතේ ලියන්න ඕනි මේක කොරියන් වලින්. ලියන්න බලන්න.
හරි. ඔන්න දැන් ඔයාට පුළුවන් මේක ලියන්න නේද? ඔයා මෙන්න මේ විදිහට ලිව්වා නම් හරියටම හරි. මොකද්ද වචනේ? ආයි. මොකද්ද? ආයි. දැන් මේක ලියද්දී සමහරු කරන පොඩි වැරද්දක් ගැන මම කියනවා. සමහරු ආ කියන එකට ව්‍යංජනේ දාලා ඊ කියන එකට දාන්නේ. ඒක වැරදි. ඇයි ඒ වරදින්නේ? මොකද අකුරු දෙකේම ආවේනික උච්චාරණය තියෙන්නේ. ඒ අකුරු දෙකට අදාළ උච්චාරණේ අකුරු දෙකේම කියවෙනවා. ඒ නිසා දෙකටම යොදන්න ඕනේ. සමහරු ව්‍යංජනේ නැතුව කලබලයට මෙහෙම ලියන්නත් ඇති. එහෙම ලිව්වොත් ඒකත් වරදිනවා. මොකක් දාලාද ලියන්නේ පුතේ? ව්‍යංජනය දාලාමයි ලියන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට ලිව්වොත් තමයි හරියටම හරි. බලන්න අතුස්සන්න ලියපු කට්ටිය. වෙන්නේ. ගොඩක් සතුටුයි පුතේ. දැන් බලන්න පන්තිය පටන් අරගෙන පොඩි වෙලාවයිනේ ගත වුනේ. දැන් ඔයාට තනියෙන් පුළුවන් කොරියන් වචන ලියන්න. කොච්චර හොඳද කියලා බලන්නකෝ. වෙන මොන භාෂාව ඉගෙනගෙනද තනියෙන් ගලපලා මේ පොඩි වෙලාවක් යන්න කලින් ඉගෙන ගන්න පළවෙනිම දවසේම Tamanට අකුරු ගලපලා වචන ලියන්න පුළුවන් වෙන්නේ. හැබැයි කොරියන් භාෂාවේ පුළුවන් වෙනවා. ඒක තමයි වෙනස. කොරියන් මැජික් ක්ලාස් එකේදී පුළුවන් වෙනවා. ඒක තමයි වෙනස. අපි දැන් යමු තව වචනයකට. ඊ. මේ මොකද්ද මේ වචනයක්? වචනයක් තමයි. මේක එක අකුරක් වුණාට ඔයා දන්නේ නැති වුණාට මේක වචනයක්. කොරියන් වලින් අංක දෙකට කියන්නේ ඊ කියලා. ලියන්න බලන්න. ඔය ලියන්නේ. ඊ. ඊළඟ එක ලියන්න බලන්න. ඕ කියලා කියන්නේ අංක 5ට. කොහොමද ලියන්නේ? මෙන්න මේ විදිහට. ඊළඟට නරියට කියනවා කොරියන් වලින් යෝ ලියන්න බලන්න. යෝ මෙන්න මේ විදිහට ලිව්වා නම් ඒකත් හරි. දැන් ඔයාලට තේරෙනවද පුතේ? හරිම සරලයි කොරියන් භාෂාව. පිළිවෙලට නිවරදිව අල්ලගන්නවා. සමහර අය කරන පොඩි වැරද්දක් තමයි මේ භාෂාව ඉගෙන ගන්නකොට ඔන්න පළවෙනි දවසේ පන්තිරේ ඉන්නවා, දෙවෙනි දවසේ නෑ, තුන්වෙනි දවසේ. මේක පුතේ දම් වැලක් වගේ එකින් එකට බැඳිලා තියෙනවා. පළවෙනි පුරුකයි, දෙවෙනි පුරුකයි, තුන්වෙනි පුරුකයි දෙකම එකට සම්බන්ධයි. එතකොට බැරි වෙලා හරි දෙවෙනි එක නැතුව තුන්වෙනි එකට යන්න හැදුවොත් කඩාගෙන වැටෙනවා. ඒ නිසා ඒක හරියන වැඩක් නෙමෙයි. ඔයා හරියටම පිළිවෙලට පටන් ගන්න වෙලාව ඉඳන් අවසානය දක්වා පන්තියට මේ දින කිහිපය පුරාවටම සහභාගී වෙන්න ඕනේ. මේ පන්තියේ ඔයාට ලැබෙනවා විශේෂ තෑගි කිහිපයක්. ඒ තමයි අපි මේ පන්තියේ ඔයාට සූදානම් කරලා තියෙනවා මෙන්න මේ කොරියානු භාෂා පොත්පත්. මේවා නොමිලේම ඔයගලන්ගේ නිවසටම එවන්නට කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. දැන් මම දන්නවා මෙහෙම කියපු ගමන් කොහොමද පොත් ටික ගන්නෙ මෙහෙමයි කියලා WhatsApp මැසේජ් ඉවරයක් නැතුව එනවා. හැබැයි පුතේ එහෙම දැන් මැසේජ් දාලා වැඩක් නැහැ. මේ පොත් ගන්න ඕනි නම් මේක කොහොම හරි ඔයාගේ කරගන්න ඕනි නම් ඔයා ආසයි නම් මේ කොරියන් භාෂාව ඉගෙන ගන්න. ඔයා මේ දවස් තුනම උනන්දුවෙන් ඉතාමත්ම කැපවීමෙන් මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. හරි. මේ ලස්සන කොරියන් භාෂා පොත්පත් දිනා ගන්න. හරි. අපි ඕගොල්ලන්ගේ නිවෙසටම සුවිශේෂී ක්‍රමවේදයකට මේ පොත්පත් එවනවා. හරි. ඒත් එක්කම මේ පන්තියේ හිස් අතින් ඔයාව යවන්නේ නැහැ. ඔයාට මුදලින් ලක්ෂ 3.5කටත් වඩා වැඩි මුදල් ත්‍යාග දිනා ගන්නත් පුළුවන්. ලක්ෂ කීයකට වැඩිද? 3.5කටත් වඩා වැඩි. නොමිලේ කොරියන් භාෂාවත් උගන්වලා පොත්පතුත් නොමිලේ දීලා ලක්ෂ 3.5කටත් වඩා වැඩි මුදලකුත් අපි වාට දෙනවා. ඒකත් දිනා ගන්න පන්ති අවසානයේ දක්වා ඔයගොල්ලෝ අනිවාර්යෙන් රැඳිලා ඉන්න ඕනේ. දැන් මම අද පන්තියට කවුරු හරි යාළුවෙකුට එන්න බැරි වුණා නම් දැන් මම කියන්නේ කොරියන් මැජික් ක්ලාස් එකට එකතු වෙන්න කියලා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට එකතු වෙලා ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ගොඩක් දෙනෙක් ගොඩක් දරුවෝ ඉරිසියාව කුහකකම හිතේ නැතුව දැන් සමහර දේවල් ඉගෙන ගන්නවා හොඳම යාළුවටවත් කියන්නේ. එහෙම දැන් අපිට අහුම්බ වෙලා තියෙනවා. සමහර වෙලාවට ඕගලන්ගේ ගේ යහපැත්තේ එක්කෙනා කොරියාවට ගිහිල්ලා ගියාට පස්සේ තමයි දන්නේ මේ මම කොරියාවේ.
එහෙම තමයි සාමාන්‍ය. හැබැයි ඉරිසියාව කුහකකම හිතේ නැතුව මේ පන්තිය ගැන ගොඩක් දරුවෝ WhatsApp status දාලා තිබ්බා, group වල share කරලා තිබ්බා, Facebook වල දාලා තිබ්බා, තමන්ගේ social media account වල, Instagram වල, ඔය හැම account එකකම TikTok වල share කරලා තිබ්බා. ඔය හැම එකකම අපේ class එක ගැන දාලා තිබ්බේ. හැම දරුවෙක්ටම බොහොම ස්තුතියි. අපිට ඕගොල්ලන්ව ගොඩක් වටිනවා. ඕගොල්ලෝ අපේ පන්තියත් එක්ක තියෙන ආදරය නිසා තමයි එහෙම අපේ පන්තිය ගැන අපි කියන්නත් කලින් ඔයාලම share කරලා අපිට ඒ සහයෝගය දක්වලා තියෙන්නේ මේ පන්තියට ආදරය නිසා කියලා අපි හොඳින්ම දන්නවා. ඇත්තටම ඔයගොල්ලෝ හැම කෙනෙකුටම බොහොම ස්තුතියි පුතේ. මම ඉන්නවා ඔයාලා එක්ක මේ සිහිනෙට ඔයා යනකම්. තෑගි අරන් දෙන්න, කොරියන් භාෂාව කියලා දෙන්න සහ ඔයාට අවශ්‍ය කරන සියලුම උදව් ටික කරන්න. දැන් පුතේ අපි කොරියන් භාෂාවේ මූලික ස්වර අකුරු ටික ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ කොරියන් භාෂාවේ මූලික ව්‍යංජන අකුරු. හරිම ලේසි මේ අකුරු ටික. දැන් ඔයාලට කොරියන් භාෂාව ආගන්තුක නෑ. ඒ නිසා තවත් ලේසි. අපි දැන් බලමු මොනවද කොරියන් භාෂාවේ මූලික ව්‍යංජන අකුරු කියලා. බලන්න පළවෙනි එක. මූලික ව්‍යංජන කියලා මාතෘකාව දාගෙන පළවෙනි අකුර ලියා ගන්න. මොකද්ද? ක ග. දැන් මම දන්නවා මේක කියපු ගමන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්නේ ඔහොමම තියාගන්න. ඔකට මම උත්තරයක් දෙන්නම්. මුලින්ම මේක ලියා ගන්නකො මේ විදිහට. ක ග. ඊළඟට න. මොකද්ද? න. ඊළඟ අකුර ත ද. ත ද. මොකද්ද? ත ද. ඊළඟට ල ර. මොකද්ද අකුර? ල ර. දැන් කියන්න බලන්න මේ අකුරු හතර. ක ග න ත ද ල ර. තව එකපාරක් කියමු. ක ග න ත ද ල ර. හරි. ඊට පස්සේ ඊළඟ අකුරට අපි යනවා. ම. මොකද්ද අකුර? ම. තනි කොටුවක්. හරිම ලේසි. දැන් බලන්න මේ කොටුවට පොඩි අන් දෙකක් වගේ ඇවිල්ලා තියෙනවා. මොකද්ද ඊළඟ අකුර? ප බ. කියන්න බලන්න අකුර ප බ. ප බ. ඊළඟ අකුර ස. මොකද්ද? ස. ම ප බ ස. ඊළඟ අකුර මේක ඉතින් දන්නවනේ. කියලා දෙන්න දෙයක් නැහැ. අපිට දැන් මේ අර මූලික ස්වර වලදී හම්බුනේ ව්‍යංජනය. හරි. දැන් අපි ඊළඟ අකුරු ටික බලමු. ච ජ. මොකද්ද? ච ජ. ඊළඟ අකුර ච. මහ ප්‍රාණ ච. ච. ඊළඟ එක ක. මොකද්ද? මහ ප්‍රාණ ක. ඊළඟ අකුර ත. ඊළඟ අකුර මොකද්ද? ත. ඊළඟ අකුර ප. මොකද්ද? ප. ඊළඟ අකුර හ. මොකද්ද අකුර? හ. දැන් අපි කොරියන් භාෂාවේ මූලික ව්‍යංජන අකුරු 14ම ඉගෙනගෙන ඉවරයි. තව එකපාරක් පුතේ මේ අකුරු ටික කියමු. ක ග න ත ද ල ර ම ප බ ස ଛ ज ଛ ख ත फ හ. ඔන්න අපි දැන් කොරියන් භාෂාවේ මූලික ව්‍යංජන අකුරු සේරම ටික දානවා. සේරම අකුරු ටික දැනගත්තට මම දන්නවා දැන් ඔයාට තියෙනවා පොඩි ප්‍රශ්නයක්. දැන් මාර කේස් එකනේ අකුරු නම් හරි මේ
එකම අකුරට උච්චාරණ ශබ්ද දෙකක් තිබ්බනේ. එතකොට කොහොමද මේවා මේ උච්චාරණය කරන්නේ? ඔය ප්‍රශ්නේ මම දන්නවා දැන් ඔයා ගෙදර ඉඳන් අහනවා කියලා. පුතේ කිසි දෙයකට බය වෙන්න එපා. දැන් ඔයාලට තියෙන එකම ප්‍රශ්නේ වචනික මේවා යෙදෙනකොට අපි අර එකම අකුරට උච්චාරණ ශබ්ද දෙකක් තියෙනකොට මොන උච්චාරණයෙන්ද මේක කියන්නේ කියන එකනේ. පුතේ ඒක තීරණය වෙනවා වචනයක මේ අකුරු යෙදෙන තැන අනුව. වචනයක මේ අකුරු යෙදෙන තැන අනුව. පුතේ වචනයක මුලට යෙදුනොත් එක ශබ්දයකිනුත් මැදට හෝ අගට යෙදුනොත් තව ශබ්දයකිනුත් මේ අකුරු ටික ශබ්ද වෙනවා. හරිද? එතකොට අන්න ඒ විදිහට යෙදෙන තැන අනුව මොන ශබ්දයෙන්ද අපි උච්චාරණය කරන්න කියලා තීරණය කරනවා. දැන් බලන්න පුතේ මෙන්න මේ අකුරු ටික. පළවෙනි අකුර මේකට උච්චාරණ ශබ්ද දෙකක් තියෙනවා ක ග කියලා. මේක වචනයක මුලට යෙදුනොත් ක කියන උච්චාරණයනොත් මැදට හෝ අගට යෙදුනොත් ග කියන උච්චාරණයනොත් උච්චාරණය වෙනවා. ක ග. ඊළඟ අකුර බලන්න. මේක පුතේ වචනයක මුලට යෙදුනොත් ත මැදට හෝ අගට යෙදුනොත් මොකක්ද? ද. හරි. වචනයක මුලට යෙදුනොත් ත මැදට හෝ අගට යෙදුනොත් ද. ඊළඟ එක ප බ වචනයක මුලට යෙදුනොත් ප කියන ශබ්දයෙන් මැදට හෝ අගට යෙදුනොත් බ කියන ශබ්දයෙන්. ඊළඟ එක ල ර. මේක පොඩ්ඩක් වෙනස්. මේක වචනයක මුලට යෙදුනත් පුතේ ල වෙන්න පුළුවන් තැනුත් තියෙනවා ර වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. මැදට අගට යෙදෙන තැන්වල සමහර තැන්වලදී මේක ල වෙන්නත් පුළුවන් ර වෙන්නත් පුළුවන්. ඒක වචන අනුව අපි මතක තියාගන්න ඕනේ. එක වචනයක අපි මේක ල මෙන්න මෙතෙන්ට ආවම ල මේක මැදට ආවොත් මේකෙදි කියවෙන්නේ ර ශබ්දේ. ඒ විදිහට මතක තියාගන්න ඕනේ අකුරක් මේක. මොකද මේක ටිකක් අර අනිත් අකුර වලට වඩා වෙනස් වෙනවා. හරි. ඊළඟ අකුර බලන්න. ච ජ. මේක වචනයක මුලට ආවොත් ච මැදට හෝ අගට ආවොත් මොකක් කියලාද කියන්නේ? ජ කියලා උච්චාරණය කරනවා. දැන් එහෙනම් ඔයා මූලික ව්‍යංජන අකුරු 14ක් දන්නවා. ඒ වායේ අර එකම අකුරට උච්චාරණ ශබ්ද දෙකක් තියෙන අකුරු කොහොමද උච්චාරණය කෙරෙන්නේ කියලා ඔන්න දන්නවා. මේ අකුරු පාඩම් කරගන්න හොඳම ක්‍රමය තමයි අකුරු ලිය පාඩම් කරන එක. මොනවා කරන එකද? ලිය පාඩම් කරන එක. ඇයි දන්නවද? ඒකට ඒ විදිහට පාඩම් කරද්දී මේ අකුරු ටික ඔයාට ක්‍රම ගණනාවකින් මතක හිටිනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට දෙයක් මතක හිටින විදි තියෙනවානේ. නිකන් හිතලා බලන්න ඔයාලට මේ විවිධ දේවල් එක එක විදිහට මතක හිටිනවා. දැන් නිකන් හිතමු බලන්න අපි සමහර දේවල් දැකලා මතක හිටිනවා. ලස්සන කවුරු හරි ගියොත් එහෙනම් මොකද? මේ අර ඉඳලා දැක්කේ මාර විදිහට මතකයිනේ. එහෙම දැකලා මතක හිටිනවා. ලස්සන කවුරු හරි ගියොත් එහෙනම් අම්බෝ ඒ රූපේ මෙහෙමයි අරකයි මේකයි දැකලා මතක හිටිනවා. ඇස් දෙකට දැකලා. දැන් මේ අකුර ඔයා පුතේ මේ කොලයක් පිරෙන්න ලියන්න ඕනේ. දැන් අපි ආ කියන අකුර ගත්ත කියන්නකො. ආ අකුර එක දිගට ආ කියන ඔයා කොලේ පිරෙන්න ලියනවා. මේක ලියද්දී ඔයා වැඩි වාර ගානක් කොලේ පුරාවට අකුර 100 පාරක් ලියුවා කියනකො. ඔක 100 පාරක් ඔයා දැකලා. එතකොට ඒ විදිහට දැකලා මතක හිටිනවා. තව එකක් තමයි දැන් ඔක කොහොම ලියද්දී ඔයාගේ අතේ උරුවක් හැදෙනවනේ. දැන් නිකන් හිතන්න මම ඔයාට කියනවා අක්ෂණ ගහන්න කියලා. ඇස් පියාගෙන කිව්වත් අක්ෂණ ගහනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අතට උරු වෙලා. එතකොට මේ අකුරු ඒ විදිහට අතට ලියලම උරු වෙනවා. ඒ ක්‍රමයටත් මතක හිටිනවා. තව දෙයක් තමයි ඔයා මේක කටින් කියනවා. දැන් මේ කාලේ ජනප්‍රිය සින්දුවක් කිව්වොත් කියන්න බැරිද? මේ කියපු ගමන් කට දෙනවනේ. දැන් එක සමහර වෙලාවට මේ එකපාරක් කිව්වම මුළු දවසම ඕක කියවෙනවා නතර කරගන්න. ඒ මොකද කටින් කියලා හුරු වෙනවා. දැන් මේ කොලයක් පිරෙන්න මේ අකුර ලිව්වත් ඒකමයි වෙන්නේ. කටින් කියලා හුරු වෙනවා.
තව දෙයක් තමයි ඔයාට මේ ලෝකේ වැඩිපුරම සමීප ඔයාගේ කටහඬ. මේ ලෝකේ වැඩිපුරම ඔයාට ඇහෙන ඔයාගේ කටහඬනේ. හරි. එතකොට ඔයාගේ කටහඬින් දැන් ඔයා මේක ලියමින් කියවනවානේ. එතකොට කියද්දී ඔයාගේ කටහඬින් ඔයාගේ කනට මේක මොකද වෙන්නේ? ඇහෙනවා. ඇහිලත් මතක හිටිනවා පුතේ. නේද? ඇහිලත් මතක හිටිනවා. එතකොට ක්‍රම ගණනාවකට මතක හිටිනවා මේක කිය පාඩම් කරද්දී. හරි. මේ තියෙන්නේ අපිට කලින් මේ ඕගොල්ලන්ට කලින් කණ්ඩායම්වල මේ පන්තිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ මේ මම කිව්වේ A4 කොලයක ලියන්න කියලා. ළමයිගේ උනන්දුව කියලා කියන්නේ කැලෙන්ඩර් කොලයක් පිරෙන්න කියලා. ඇත්තටම හොඳයි ඉතින්. හරි. තමන් වැඩිපුර වැඩ කරන තරමට ඒක ප්‍රතිලාභ ලැබෙන්නේ තමන්ටම. හරි. කැලෙන්ඩර් කොලයක් පිරෙන්න ලියලා ඒකත් අර කොලේ තියෙන සුදු පාට පසුබිම පේන්නේ නැහැ. ඒ තරමට අකුරු ලියන. හොඳටම මතක හිටිනවා ඉතින් ජීවිත කාලෙටම එකපාරයි. ටික අවුරුදු ගණන් පාඩම් කරනවට වඩා හරියට කරන එක එකපාරක් කළා එකපාරින් මතක තියාගන්න එක වටිනවා. ඔයාට පුළුවන් මේ ක්‍රම අත්දැක බලන්න. එහෙනම් මේ අකුරු කොරියන් අකුරු මෙතනින් එහාට කොහොම පාඩම් කරත් කියව පාඩම් කරන්න ඕනේ. අපි දැන් කොරියානු භාෂාවේ මූලික ව්‍යංජන අකුරු 14 නැවත වතාවක් හොඳින් බලමින් හඬ උච්චාරණය කරමින් අපේ මනසේ මතක පොතේ තැන්පත් කරගමු. පළවෙනි අකුර කග වචනයක මුලට යෙදෙන විට ක ලෙසත් මැදට හෝ අගට යෙදෙන විට ග ලෙසත් උච්චාරණය වනවා. න තද වචනයක මුලට යෙදෙන විට ත ලෙසත් මැදට හෝ අගට යෙදෙන විට ද ලෙසත් උච්චාරණය වනවා. ලර ඇතැම් අවස්ථාවලදී මුලට යෙදෙන විට ලවීමටත් රවීමටත් ඉඩකඩ තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී වචනයක මැදට හෝ අගට යෙදෙන විටත් සමහර තැන්වල ල ලෙසත් සමහර තැන්වලදී ර ලෙසත් උච්චාරණය වීමේ ඉඩකඩ පවතිනවා. මේ අකුර වචන හුරුවත් සමග ඒ වචනවලට කුමන ශබ්දයෙන්ද ශබ්ද වන්නේ කියලා මතක තබාගත යුතුයි. එය ඔබට කොරියානු භාෂාවේ ඉදිරි ඉගැන්වීම් කටයුතු වලදී හොඳින් අවබෝධ කරගත හැකියි. නැවත වතාවක් අකුර කියන්න. ල ර ම පබ වචනයක මුලට යෙදෙන විට ප ලෙසත් මැදට හෝ අගට යෙදෙන විට බ ලෙසත් උච්චාරණය වනවා. ස චජ වචනයක මුලට යෙදෙන විට ච ලෙසත් මැදට හෝ අගට යෙදෙන විට ජ ලෙසත් උච්චාරණය වනවා. ච
ක ත ත ප ප හ හ විශේෂයෙන්ම ඔබ මතක තබාගත යුතුයි. කොරියානු භාෂාවේ ව්‍යංජන අක්ෂරවල මේ මහප්‍රාණ ශබ්දයෙන් ශබ්ද වෙන අක්ෂර සිංහල භාෂාවේ මෙන් ඉතාමත් ගැඹුරින් ශබ්ද නගා උච්චාරණය කළ යුතු වන්නේ නැහැ. අනෙත් අල්පප්‍රාණ අකුරට වඩා තරමක් වැඩි ශබ්දයෙන් මහප්‍රාණ අකුර උච්චාරණය කිරීම ප්‍රමාණවත්. අපි නැවත වතාවක් මේ මහප්‍රාණ අක්ෂර ටික උච්චාරණය කරමු. ක ත ප ච හොඳයි පුතේ. ඔන්න දැන් අපි මේ වෙනකොට කොරියන් භාෂාවේ මූලික ස්වර අකුරු ඉගෙන ගත්තා. මූලික ව්‍යංජන අකුරු ඉගෙන ගත්තා. පොඩි අකුරු පහක් තියෙනවා තව ඉගෙන ගන්න. මේක මාරම ලේසි. මූලික ව්‍යංජන අකුරු 14 ඉගෙන ගත්තු හින්දා ඔයාලට මේ අකුරු ටික ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ලියා ගන්න සංයුක්ත ව්‍යංජන කියලා. මොකද්ද? සංයුක්ත ව්‍යංජන. මූලික ව්‍යංජන වලින් පස්සේ අපි දැන් ඊළඟට ඉගෙන ගන්නවා සංයුක්ත ව්‍යංජන මොනවද කියලා. බලන්න සංයුක්ත ව්‍යංජන ලේසි කියලා මම කිව්වනේ. ඒකට හේතුව බලන්න ඔයාලට දැන් මේ පළවෙනි අකුර දැක්කහම තේරෙයි. බලන්න අර කලින් ඉගෙන ගත්ත ක අකුරම මෙතන මොකද වෙලා තියෙන්නේ? ඩබල් වෙලා. ඒකේ උච්චාරණයත් හල් වෙලා ඩබල් වෙලා තියෙන්නේ. මොකද්ද කිව්වේ? උක් කියන බලන්න උක් ටිකක් කියන්න අමාරුයි නේ. හැබැයි පුතේ මෙහෙමයි. මේ අකුර මෙහෙම උක් විදිහට භාෂාවේ යෙදෙන්නේ නැහැ. මේක යෙදෙන්නේ තව පොඩ්ඩක් වෙනස් වෙලා. ඒක ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. දැනට මෙහෙම මතක තියාගන්න ටිකක් අමාරුවෙන් හරි උච්චාරණය කරන්න. කියන්න උක්. හරි. දැන් ඊළඟ අකුර බලන්න. උත් මේක ත අකුර ඩබල් වෙලා මොකද තියෙන්නේ? උත් උක් උත් ඊළඟ එක උප් මොකක්ද අකුර? උප්. මේ ටික කියද්දි නම් හුස්ම ඉර වෙනවානේ. උක් උත් උප්. ඔහොම ශබ්ද වෙන්නේ නැහැ භාෂාවේ. පොඩ්ඩක් වෙනස් වෙලා තව දේවල් ටිකක් එකට එකතු වෙලා තමයි කියවෙන්නේ. නිසා ඒක බය වෙන්න එපා. ඒක අපි ඊළඟ දවසේ ඉගෙන ගන්න. දැනට ඔහොම පාඩම් කරගන්න. උක් උත් උප්. ලේසියිනේ. අර ක ඩබල් වෙලා, ත ඩබල් වෙලා, ප ඩබල් වෙලා. ඊළඟ එක බලන්න. පුළුවන්ද කියලා? ඊළඟ එක බලන්න. මොකද්ද බලන්න? මේක මම කියන්නත් කලින් කියලා ඉවරයි නේ. මම ඔය දැකලා තියෙනවා. ඔය සමහරු මේ මම ඒක කල්පනා කරනවා මේ කොරියන් මැජික් ක්ලාස් එකේ හිටපු කොල්ලෙක් කෙල්ලෙක් වද දන්නේ. සමහර අයියලා එහෙම ඔය ලස්සන නංගි කෙනෙක් යනකොට පාර මොකද? සමහර ක්ලාස් වලත් එහෙමයි. මේක ඇහෙනවා සෑහෙන්න. අනිත් හැම එකටම වඩා මේ ව්‍යංජනේ නම් කියනවා. මොකද්ද? මේකත් සංයුක්ත ව්‍යංජනයක්. මොකද්ද? අවසාන එක ඉච්චිච් කියන්න බලන්න. ඉච්චිච්. දැන් අපි සංයුක්ත ව්‍යංජන අකුරු පහක් ඉගෙනගෙන ඉවරයි. උත්ක් උත් උප් ඉස්ස් ඉච්චිච්. හරි. ඔන්න පුතේ දැන් මේ වෙනකොට කොරියන් භාෂාවේ අකුරු මූලික ස්වර, මූලික ව්‍යංජන, සංයුක්ත ව්‍යංජන ඔය ඔක්කොම ටික ඔයා දන්න. මේ ටික මෙහෙම උගන්වලා විතරක් ඔයාව හිස් අතින් ගෙදර යවන්නේ නැහැ. ඔයාගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට අපි දානවා වෙනම මේ අකුරු ඉගෙන ගන්න හැදිච්ච, මේ අකුරු ඉගෙන ගන්න නිර්මාණය කරලා තියෙන
මනෝවිද්‍යානුකූල ක්‍රමයකට නිර්මාණය කරලා තියෙන ලස්සන වෝල්පේපර්ස් කීපයක්. මේ වෝල්පේපර්ස් ඔයාගේ ෆෝන් එකට දාගෙන ඔයාට පුළුවන් මේ අකුරු පාඩම් කරගන්න. දැන් ඉස්සර නම් ගුරුවරු කියනවනේ මේ අර බිත්තියේ කොලේ අලවලා පාඩම් කරගන්න. දැන් කොහෙද බිත්ති දිහා බල ඉන්න ළමයි. දැන් සම්පූර්ණයෙන්ම හැමදේම ඔන්ලයින් වලට හැරිලා තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට දවස ගත කරන්නේ ෆෝන් එකේ. ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට මේ ඉමේජස් දාගන්න. දාලා නිකන් තියාගන්න. ඒත් ඔයාට මතක හිටිනවා. මේක තමයි ඔයාට අද දවසේ අපෙන් ලැබෙන ටැග්. හරි. ලස්සන වෝල්පේපර්ස් හදලා තියෙනවා. මේවා ඔයගලන්ට Telegram group එක හරහා ගන්න පුළුවන්. මේ Telegram group එක හරහා මේ wallpapers download කරගෙන ඔයාගේ ෆෝන් එකේ wallpaper එකට දාගෙන ඒවත් ඒ විදිහට පාඩම් කරගෙන තියාගන්න පොතේ. එහෙනම් මම හිතනවා ඔයාට අද දවසේ අලුත් සිහිනයක් ඔයාගේ හිතට ඇතුළත් වෙලා ඇති කියලා. ඔයාගේ හිතේ තිබ්බනම් මම අදක්ෂයෙක් මට දෙයක් කරගන්න බෑ කියලා අද දවසේ ඒක සුණු විසුණු වෙලා යන්න ඇති. ඔයා හැමදේම ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් පුතේ. හැබැයි ඔයා ගාව තියෙන එකම දුර්වලකම ඔයාට බෑ කියලා හිතන එක සහ ඔයා හරි ක්‍රමයට ඉගෙන ගන්න නැති. දැන් ඔයාට මේ කොරියන් භාෂාව අද දවසේ ඉගෙනගෙන කොච්චර වෙනස් විදිහට ඉගෙන ගන්න පුළුවන්ද, කොච්චර ලේසියෙන් මනසට දාගන්න පුළුවන්ද කියන එක පැහැදිලි වෙන්නේ නැති. ඒත් එක්කම ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි සර් කොරියාවට යන විදිහ කියලා දෙනවද? මේ ක්ලාස් එකෙන් කොරියන් යවනවද? මේ කොරියාවට ඉගෙන ගන්න යන්න කැමති. කොහොමද එහෙම කරන්නේ? සහ තව සමහරව අහනවා කොරියන් ජොබ් එකකට යන්නේ කොහොමද? දැන් පුතේ කොරියන් ජොබ් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම ලක්ෂ 3.5 සිට ඉහළට වැටු ගන්න පුළුවන් මේ කොරියානු රැකියාවලින්. ඒ නිසා ගොඩාක් ලොකු ඉල්ලුමක් ලැබෙනවා. කෑම බීම නවාතැන් පහසුකම් සෞඛ්‍ය පහසුකම් මේ හැමදේම දීලා විදේශීය ශ්‍රමිකයන්ට කොරියාවෙන් ලක්ෂ 3.5 සිට ලක්ෂ 3.5 4 5 6 පවා වැටුප් ගන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ කොරියාවට ගිහිල්ලා ඉන්නවා. ඉතින් කොරියාවට යන එක අද වෙනකොට හැම කෙනෙක්ගේම හිතේ තියෙන සිහිනයක්. ඒ සිහින සැබෑ කරගන්න විදිහත් අපි මේ දවස් 3 පාඨමාලාවේදී ඔයාලට කියලා දෙනවා. ඒ නිසා හෙට දවසේ හරියටම ලෑස්ති වෙලා ඉන්න පන්තිය තියෙන වෙලාවට අපි හෙටත් මුණ ගැහෙමු. හෙට පන්තියට එනකොට අනිවාර්යෙන්ම අද දවසේ උගන්වපු ටික පාඩම් කරගෙන එන්න. එහෙනම් පුතේ අදට මෙතනින් මදුස්ස නවතිනවා. පාඩම් කරන්න දිගටම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.